සුබ දවසක් යාළුවනේ. ඉතින් ඔයාලා වදත් පිළිගන්නවා ගිම්හාන ටෙක්නොලොජික් YouTube channel එකෙන් ගේන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාලගේ data බලන කෝඩ් එක ගහපුවම මෙන්න මේ වගේ රින ගානක් අඩු වෙලා කියලා පෙන්වනවා නම් ඒක හදාගන්න එක ගැන. ඉතින් මේක data loan ක්‍රමයක් විදිහට තමයි active වෙලා තියෙන්නේ. අපි අද කතා කරන්නේ මේ data loan ක්‍රමය disactive කරලා ඒකේ තියෙන සල්ලි ගාන රැක ගන්න එක ගැන. ඉතින් තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙන යන්න. ඒක අපිට ලොකු motivation එකක් වෙනවා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. ඉතින් ඔයාලා මුලින්ම ඔයාලගේ ෆෝන් එකේ dial pad එක open කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා #456 ගහගන්න. ගහලා බලන්න ඔයාලගේ මෙන්න මේ විදිහට පෙන්නනවාද කියලා. ඔන්න මගේ නම් මෙතන රින 30ක් අඩු වෙනවා කියලා කියනවා, රුපියල් 30ක් කැපෙනවා කියලා. මේක කැපෙනවා අඩු වෙන්නෙත් නෑ මුකුත් නෑ. ඔයාලා දැන් ගහගන්න #678# ඔයාලගේ ඩයලොග් සිම් එකෙන් කන්ටිනියු දෙන්න. ඊට පස්සේ මේ වගේ මෙනු එකකට ඔයාලා ලෝඩ් වෙනවා. ඒකෙන් ඔයාලා අංක 3 දෙන්න. my data plan කියන එක දෙන්න. ඊට මෙතන තියෙනවා අංක 92 සෙන්ඩ් කරන්න. අපිට ඕනේ මෙනු එක මේකේ නෑ. ඊට පස්සේ මෙතන තියෙනවා pay as you use කියලා අංක 9 එකක්. ඒක දීලා සෙන්ඩ් කරන්න. ඉතින් සෙන්ඩ් කරාට පස්සේ ඔයාලා එනවා completely stop කියලා බටන් එක. ඒකත් අංක 1 දීලා සෙන්ඩ් කරන්න. ඉතින් මෙහෙම සෙන්ඩ් කරාට පස්සේ ආයෙත් එනවා මේකද ඇක්ටිව් කරන්නද කියලා. ඔව් අංක 1 දීලා ඇක්ටිව් කරන්න. ඉතින් ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකේ සල්ලි කැපෙන එකත් නවතිනවා. ඔයාලා දැන් මේක ඔයාලගේ රුපියල් 30ක් වගේ පෙන්නනවා. අනිවාර්යයෙන් රුපියල් 50 රීලෝඩ් එකක් දාගන්න. ඊට පස්සේ මේ සර්විස් එක ඔටෝම ඩිස්ඇක්ටිව් වෙනවා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ අද අපේ වීඩියෝ ගැන? හොඳයි නම් යටින් කමෙන්ට් එකක් වගේම ඔයාලගේ subscribe එකත් අපිට වටිනවා. ඉතින් තවත් මේ වගේ ටෙක්නිකල් වීඩියෝ දැනගන්න ගිම්හාන ටෙක්නොලොජික් YouTube channel subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.